අද වීඩියෝ එකෙන් අරන් ඉන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් vegetable egg soup එකක්. මේක ඔයාලට ලේසියෙන්ම ටක් ගාලා හදාගන්න පුළුවන් විශේෂයෙන්ම රෑ කෑමකට වගේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයා මේකට ඔයා කැමති vegetable ටිකක් තෝරගන්න ඕන. මම අද අරගෙන තියෙන්නේ carrot, බෝංචි, ගෝවා, green peas සහ corn. මං ඉස්සෙල්ලාම පෑන් එක මේ වගේ රත් වෙන්න තියලා ඒකට තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳින් රත් වුණාම පොඩියට කපාගත්ත ලුණු ගෙඩි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක තෙල් එකේ හොඳට රන්වන් පාට වෙනකන් මං ටිකක් වෙලා බැද ගන්නවා. ඊට පස්සේ මම මේකට vegetable ටික එකතු කරගන්නවා. ඒ ටික මම මේ වගේ චූටි කෑලි වෙන්න කපලාගෙන තියෙන්නේ. මෙතන ඔක්කොම vegetable කප් භාගයක් තියෙනවා. මම ඒ ප්‍රමාණයට වතුර කප් 4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ලුණු මේස හැඳි එකකුයි ගම්මිරිස් තේ හැඳි භාගයකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික හොඳට විනාඩි 2ක් වගේ තඹ ගන්නවා මේ වගේ පොඩ්ඩක් පෙන දාගෙන එනකන්. ඊට පස්සේ තමයි මම පරිප්පු එකතු කරගන්නේ. ඔයාලා එළවලු එකතු කරගන්න වෙලාවටම පරිප්පු එකතු කරගන්න එපා. මොකද එතකොට පරිප්පු ටික තැඹිලා වැඩි වෙලා දිය වෙලා යනවා. ඒ නිසා එළවලු ටික ටිකක් තැඹිලා මේ වගේ පෙන දාගෙන ඉන වෙලාවට පරිප්පු ටික එකතු කරන්න. ඊට පස්සේ මම තව ටිකක් වෙලා මේක හොඳට තඹ ගන්නවා පරිප්පු ටිකත් හොඳට තැඹෙනකන්. පරිප්පු ටික තැඹිලා ඉවරුණාට පස්සේ තමයි මම ගෝව එකතු කරගන්නේ. ගෝව තමයි මම අන්තිමටම එකතු කරගන්නේ. මොකද නැත්තම් ගෝවත් තැඹිලා වැඩි වෙනවා. ඊට පස්සේ ගෝව ටික චුට්ටක් තැඹුණාට පස්සේ මම මේකට corn flour එකතු කරගන්නවා. මම මෙතන corn flour මේස හැඳි දෙකක් ඇල් වතුර දිය කරලා තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ corn flour එකතු කරලා සුප් එක හොඳට තික් වෙනකන් ටිකක් වෙලා හැඳි ගන්නවා. දැන් අපි බිත්තර එකතු කරගමු. බිත්තර එකතු කරගන්නකොට මේ වගේ සුප් එක හොඳට ටිකක් වේගෙන් රවුමට කරකවන්න. ඒ වෙලාවට අපි හොඳට ගසාගත්ත බිත්තර දෙකක් මේ වගේ පොඩ එකතු කරගන්නවා. බිත්තර ඔක්කොම එකපාරම එකතු කරගන්න එපා. එතකොට මේ වගේ අපිට ලස්සනට කැදලි විදියට බිත්තර ටික හදාගන්න අමාරු වෙනවා. ඒක නිසා මේ වගේ නූල වගේ වැක්කිරෙන විදියට බිත්තර ටික එකතු කරගන්න. ඊට පස්සේ මම ආපහු බිත්තර ටිකත් හොඳට තැම්බෙනකන් තව විනාඩි 2ක් විතර සුප් එක තඹ ගන්නවා. ඔන්න දැන් අපේ සුප් එක හදලා ඉවරයි. ඔයාලට මේ සුප් එක පහසුවෙන්ම රෑ කෑමකට හදාගන්න පුළුවන්. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකම් ගිහින් එන්නම්. සුබ දවසක්.